ලේසියෙන්ම කෙට්ටු වෙන්නයි ඇඟ ලස්සන කරගන්නයි ඒ වගේම බර අඩු කරගන්න බඩ අඩු කරගන්න පුළුවන් ස්වාභාවික බෙහෙතක් තමයි අද මම ඔයාලට මේ ගෙනල්ලා තියෙන්නේ. ඉතින් කුරුඳු කියන්නේ අපේ රුධිරයේ තියෙන සීනි මට්ටම කොලෙස්ටරෝල් මට්ටම ගොඩක් හොඳින් පාලනය කරන දහනය කරන ස්වාභාවික අමුද්‍රව්‍යයක්. කිසිම අතුරු අබාධයක් නැතුව ඔයාලට මේකෙන් ගොඩක් හොඳින් ඇඟ ලස්සන කරගන්න කෙට්ටු වෙන්න පුළුවන්. ඉතින් මේක බොන්න ඔයාලට හරිම ලේසි. සාමාන්‍ය උණු වතුර එකක් අරගෙන ඒකට මේකෙන් තේ හැන්දක් දාලා නිවෙනකන් තියලා බොන්න පුළුවන්. ඒ වගේම තේකට දාගන්නත් පුළුවන්, කිරියකට දාගන්නත් පුළුවන්. ඔයාලා කන කෑමකට උනත් මේක දාගෙන ආහාරයට ගන්න පුළුවන්. ඉතින් ඒ තරම් ගොඩක් ලේසියෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඕන කෙනෙක් ඉන්නවනම් මේ පහළ තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් මේක භාවිතා කරන්න ඕන විදිහේ සම්පූර්ණ විස්තරයක් මේ බොක්ස් එක ඇතුලේ තියෙනවා. ඉතින් ඒ විදිහට කරපු හැමෝම කියන්නේ එයාලා හිතුවටත් වඩා හොඳින් ප්‍රතිඵල ඉක්මනටම ලබා ගන්න පුළුවන් උනායි කියලා. ඉතින් ඇත්තටම අපි මේකට 95%ක් එකතු කරලා තියෙන්නේ ඉතාමත් පිරිසිදු හොඳම තත්ත්වයේ මිල අධික කුරුඳු. ඊටු 105 තමයි සූදුරු, කළුදුරු සහ කරපිංච එකතු කරලා තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම අපේ රුධිරයේ තියෙන සීනි මට්ටම සහ කොලෙස්ටරෝල් මට්ටම ගොඩක් හොඳින් දහනය කරන්න දායක වෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේක ඩෙලිවරි charge නැතුව රුපියල් 990කට මිලදී ගන්න පුළුවන්. ඉතින් 990ක් කියලා කියන්නේ ඉතාමත් අඩු මුදලක්. මේවත් එක බලද්දි කියන්නේ දැනට තියෙන ෆැට් බර්නින් ඩ්‍රින්ක් එක බලද්දි ගොඩක් අඩු මුදලකට තමයි අපි මේක ලබා දෙන්නේ. ඇත්තටම මේක 1500කටත් වඩා වැඩි මුදලක් වෙනවා. ඉතින් දවස ගාන බොනවා නම් දවස් 30ක් බොන්න පුළුවන්. ඒ කියන්නේ මාසයක් බොන්න පුළුවන්. දවසක් කර දවසක් බොනවා නම් මාස දෙකක් බොන්න පුළුවන්. ඉතින් ඇත්තටම දවස් 30කට තමයි අපි මේකට අවශ්‍ය තේ ටික එකතු කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේක මිලදී ගන්න පුළුවන් මේ පහළ තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දැම්මොත් ඔයාලට නොමිලේම ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි වයස් භේදයක් නැතුවම මේක සාමාන්‍යයෙන් අවුරුදු 15න් ඉහළ හැමෝටම වගේ බොන්න පුළුවන්. ඔයාලා වෛද්‍ය ප්‍රතිකාර ලබන ගමන් උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව බොන්න පුළුවන්. මේක මොකද 100%ක් ස්වාභාවිකයි. ඊට අදාළ තොරතුරු ඔයාලට මේ බොක්ස් එක ඇතුලේ තියෙන පත්‍රිකාවෙන් ලබා ගන්න පුළුවන්. එන ඕන කෙනෙක් ඉන්නවා නම් ඇනෝමක් දාන්න. හැමෝටම දීර්ඝායුෂ වේවා.